ඒ නිසා මම කියන්නේ මේ ඉන්දියාවෙන් කලින් කිව්වා කියන එකකුත් එහෙම එකක් නෑ. මේ ඇවිල්ලා වෙන කතන්දර මම ඒක ඔන්න පස්සේ කියන්න. ඒ අනුව තමයි මම කියන්නේ. අපි මාධ්‍යයක් විදිහට අද දෙන වාර්තා කරේ නෑ ඔය ඉන්දියන් එක්ස්ප්‍රස් කතාව. ඔව්. බොහොම ස්තුතියි. මොකද දන්නවද? ඒ ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ මේ තියෙන එක. මේ බලන්න. මොකද ඒක තහවුරු කර ගැනීම අවශ්‍ය වෙච්ච නිසා. ඉන්දියන් එක්ස්ප්‍රස් එක. ඉන්දියා IMD එක කියපු නැති දෙයක් විකෘති කරලා තමයි ඉන්දියන් එක්ස්ප්‍රස් එකේ දාන්නේ. ඉතින් ඉන්දියන් එක්ස්ප්‍රස් එක ඔය අවස්ථා ගණනාවකදී කරපු කන්ට්‍රෝවර්සිස් පිළිබඳව අපි මම හිතන්නේ අපි මේ අපේ මාධ්‍ය තුල ඒක ගැන කතා කිරීම අවශ්‍ය නැහැ කියලා. ලංකාවේ සමහර පත්‍ර එහෙම තියෙනවනේ ඉන්දියාවේ ඉතින් කොච්චර තියෙන්න පුළුවන්ද එහෙමනේ. හැම තැනම තියෙන්න පුළුවන්. අපි කෙටි විරාමයකට යනවා. මේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතේ හෙළිදරව්වක් කුණාටු පණිවිඩයේ කල්තියා කිව්වත් බේරගන්න ක්‍රමයක් ලංකාවට තිබුණේ නැහැ කියන එක. මුල්ම අනාවැකිය 13 වෙනිදා අවපීඩන තත්ත්වයේ 20 වෙනිදා සුලි කුණාටුව කියලා අද දවසේ පුවත්පතේ සඳහන් කරනවා. ඉතින් දිට්වා සුලි කුණාටුව පිළිබඳ පෙරානතුරු ඇඟවීම් තිබුණා. සුලි කුණාටුවේ ගමන් මඟ පිළිබඳව ශ්‍රී ලංකාව කලින් දැන සිටියත් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ සීමිත ජනතාවක් විතරයි. එතකොට මේ තොරතුරු ලංකාව සමග සාමාන්‍ය ආකාරයෙන් වුණු බෙදාගෙන තියෙනවා. ඉදිරි කාලගුණ මේ කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මොපත්‍රාට අනුව අවපීඩන තත්ත්වය ඇතිවිය හැකි බවට ඉන්දිය කාලගුණ දෙපාර්තමේන්තුව පළමු වරට කියන්නේ පහුගිය 13 වෙනිදා පුරෝකථනය කරන්නේ. මෙය සුලි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ චක්‍රයක් තියෙනවා කියලා කියන්නේ 20. එතකොට 23 වෙනිදා පැය 3න් 3ට 6න් 6ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන වීම දීලා තියෙනවා. ඒතර ඒගොල්ලොත් දීලා තියෙනවා. වෙරළ පිහිටේ තීරයේ පිහිටි හානිය සම්බන්ධයෙන් තොරතුරු කියලා තියෙනවා. මේක මං හිතන්නේ මේ පත්තරයටවත් විපක්ෂයත් මේක බෝලයක් කරගන්න හොඳ නැහැ. අපි බෝලයක් කරගන්න හදන්නේ අපි මේක වෙලාසන කිව්වා හින්දා දෙරණ වැරදි දෙරණ තමයි වග කියන්න ඕන කියනවනේ. ඒතර ඇත්තටම මට දෙරණ තමයි වග කියන්න ඕන කිව්වා මට දැනෙනවා. මොකද හේතුව වෙවිලා මම එදා උදේත් වැඩසටහන කළා 400ක් 500ක් වහිනවා කියලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියලා 500 වහිනවා කියන එක දැනුවත් කර ඉන්නකොට එතකොට එතනින් එහාට ඇක්ෂන් එක ගන්න කවුද? ඉතින් මේක දැන් ආණ්ඩුවේ කට්ටියට කියන්න පුළුවන් නෑ අපි දැනන් හිටියේ නෑ කියලා බෝල දාලා ඒකේ බලකාය එකතු වෙලා වෙලා කමෙන්ට් ගහලා ඒක නෑ කියලා අර කිව්වා කියන කතාව විනාශ ගන්න පුළුවන්. අපි මාධ්‍යයක් විදිහට අද දෙන වාර්තා කරේ නෑ ඔය ඉන්දියන් එක්ස්ප්‍රස් කතාව. මොකද ඒක තහවුරු කර ගැනීම අවශ්‍ය වෙච්ච නිසා.